ටෙන්සස් ගැන. හරි? ඉංග්‍රීසි භාෂාව තුල අපි ටෙන්සස් 20ක් ගැන කතා කරනවා. හරිද? මෙන්න මේ ටෙන්සස් 20 අපිට බෙදා වෙන් කරන්න පුළුවන් ප්‍රධාන ආකාර දෙකකට. හරිද? එකක් අපි කියනවා active voice කියලා. හරි? active voice කියලා එකක් කියනවා. අනිත් එක අපි කියන්නේ passive voice කියලා. හරි? එතකොට මේ active voice 12ක් සහ passive voice 8ක් ලෙස තමයි මේ ටෙන්සස් 20 හැදිලා තියෙන්නේ. හරි? අපි මේකේ සරල සිංහල තේරුමක් ගත්තොත් active voice කියන්නේ මොනවාද? කර්තෘ කාරක. හරිද? කර්තෘ කාරක වාක්‍ය වලට තමයි active voice sentences කියලා කියන්නේ. හරි? passive voice sentences කියන්නේ මොකක්ද එතකොට? කර්ම කාරක. හරිද? කර්ම කාරක වාක්‍ය වලට තමයි passive voice sentences කියලා කියන්නේ. හරි? දැන් මේ විදිහට මේ දෙකේ සිංහල තේරුම දීපු ගමන් ඔයාලා දන්නවා active voice sentences කියන්නේ මොනවද? passive voice sentences කියන්නේ මොනවද කියලා. හරි? කර්තෘකාරක වාක්‍ය කියන්නේ අපි සිංහලෙන් කර්තෘ මූලික වෙලා හැදිච්ච වාක්‍ය. හරිද? කර්මකාරක වාක්‍ය කියන්නේ කර්මය මූලික වෙලා ගොඩනැගෙන වාක්‍ය. හරි? එතකොට මේ active voice සහ passive voice පොදුවේ ගත්තහම අපිට මේ දෙකට වෙන වෙනම පොදුවේ ස්ට්‍රක්චර් දෙකක් ගොඩනගන්න පුළුවන්. හරි? ඒක තමයි active voice වල subject verb object කියලා මෙන්න මේ සරල ආකාරයේ ස්ට්‍රක්චර් එකක් ගොඩනගන්න පුළුවන්. හරි? passive voice වලට එද්දි කොහොමද? අපි active voice සහ සංසන්දනය කරලා passive voice වල ගොඩනගන්න පුළුවන් object verb by part එකක් ඇවිල්ලා subject. හරි? මම මේ ඔයාලට උගන්වන්න ගැනීමේ පහසුව තකා තමයි මේ විදිහට මේ දෙක ලිව්වේ. හරි? නැත්තම් ඇත්ත වශයෙන්ම මේ විදිහේ ස්ට්‍රක්චර්ස් දෙක අපිට ගන්න බෑ. හැබැයි මතක තබා ගැනීමේ පහසුව සඳහා මේ වගේ දෙයක් අපිට ගොඩනගා ගන්න පුළුවන්. හරි? එතකොට අපි active voice වලට ගියපුවාම active voice 12 වෙනස් වෙලා තියෙන්නේ මෙන්න මේ verb එක වෙනස් වෙනවා. හරිද? passive voice අට ගොඩනැගිලා තියෙන්නේ මෙන්න මේ verb එක වෙනස් වෙලා. හරිද? ඒ කියන්නේ අපිට එකම වාක්‍යයක් මේ active voice 12ට සහ passive voice 8ට වෙන වෙනම ලියන්න පුළුවන්. ඒ කියන්නේ මේ tenses එක වාක්‍යයක් අරගෙන අපිට මේ වාක්‍ය tenses 20ටම එන විදිහට ගොඩනගන්න පුළුවන්. හරිද? එතකොට ඒ වගේ subject එකයි object එකයි සමාන වෙනවා. හැබැයි verb එක වෙනස් වෙනවා. හරි? එතකොට මේ active voice sentences 12 මෙන්න මේ විදිහට තමයි ගොඩනැගෙන්නේ. හරිද? simple sentences තුනක් තියෙනවා. continuous sentences තුනක් තියෙනවා. perfect sentences තුනක් තියෙනවා. perfect and continuous sentences තුනක් තියෙනවා. හරිද? එතකොට මේ තුන මේ part 4 යටතේ
ටෙන්සස් 3 ඇවිල්ලා තමා sentences 12 ගොඩනැගිලා තියෙන්නේ active voice තුන. හරිද? මේක යටතේ තියෙන තුන ගත්තොත් අපි සාමාන්‍ය කාල තුනට අනුව තමයි මේ තුන ගොඩනැගෙන්නේ. හරිද? එතකොට මම මෙතන ලියන්නම් present hari past සහ future. හරි? එතකොට අපි මේක ටේබල් එකක් විදිහට ගහගත්තොත් එහෙම අපිට මේක මෙන්න මේ විදිහට ගහන්න පුළුවන්. ඉරි පොඩ්ඩක් හැබැයි වැඩි ගණන් ගන්න එපා. හරි? හරි. එතකොට මම මුලින් කිව්වනේ subject එකයි object එකයි verb එක තමයි මේ ටිකේ වෙනස් වෙන්නේ කියලා. අපි බලමු මේ වගේ verb එක වෙනස් වෙන්නේ කොහොමද කියලා. හරි. simple present tense එකට එද්දී verb එක අපි තියන්නේ base form එකේ. හරි. මේක ඇඩිෂනල් දෙයක් තියෙනවා මොකද්ද? මේක මෙතනින් ලියන්න. හරි simple present tense එකේ වැදගත් part එකට තියෙන්නේ මොකද්ද? ඒක තමයි මොකද්ද? subject එක singular වුණොත් මේකේ අගට අපි එකතු කරනවා verb එකට s es සහ ies form කේ තුන. හරි? තේරුණාද? ඒක ඇඩ් වෙන්නේ මෙහෙම. හරිද? මේ verb එක අග අකුරු දෙක අග අකුර අපි හිතන්නකො මෙහෙම වෙනස් වෙනවා කියලා. මේ යෙදිලා තියෙනවා ch sh හරිද? s ss o x හරිද? ch sh s ss හරි? නැත්තම් o x හරි? මෙන්න මේ විදිහට යෙදලා තියෙනවා නම් හරි? මෙන්න මේ විදිහට යෙදලා තියෙනවා. මේක දැන් මේ මෙහෙම ගන්න පුළුවන්. මේ SS දෙකම නැතුව එක S එකක් තිබ්බත් හරිනේ. හරි. එතකොට අපිට මෙන්න මේක මේ විදිහට ගොඩනගන්න පුළුවන්. හරිද? තේරුණාද? එතකොට verb එකක් අවසානයේ මෙන්න මේ අකුරු සෙට් එකෙන් ඉවර වෙලා තියෙනවා නම් අපි ඒකට එකතු කරන්නේ es. තේරුණාද? අය සමහර verb තියෙනවා y වලින් අවසන් වෙලා y වලට කලින් තියෙන එක මොකද්ද? consonant. consonant එකක් නම් හරි consonant එක ගන්න අපි ඒකේ මොකද කරන්නේ? y කපලා i දාලා es දානවා. තේරුණාද? හැබැයි y වලට
කලින් තියෙන ලෙටර් එක වවල් එකක් නම් අපි මොකද කරන්නේ? අපි y තියෙද්දි ඒකට s එකතු කරනවා. හරි? තේරුණාද? එතකොට දැන් මේ උදාහරණයක් ගත්තොත් මේක ගන්නකො. මේකේ ඉන්නේ කොහොමද? BRU SH නේ. හරි? මෙන්න තියෙනවා SH. එතකොට මේක සිංගියුලර් සබ්ජෙක්ට් එකක් කියද්දී කොහොමද එන්නේ? SH ES මේ ES එක යෙදිලා තියෙනවා. හරි? මේ y එක කියනකොට මේ fly මෙන්න y තියෙනවා. y වලට කලින් තියෙන්නේ l. l කියන්නේ මොකද්ද? කොන්සනන්ට් එකක්. ඒ කියන්නේ ව්‍යංජන අක්ෂරයක්. එතකොට ඒක සිංගියුලර් සබ්ජෙක්ට් එකක් කියදෙන්ති කොහොමද එන්නේ? FL y කපලා I දාලා ES දාලා තියෙනවා. මේ y කපලා IES දාලා තියෙනවා. හරි? මෙන්න යනවා y එකේ ඊළඟ රූල් එකට. මොකද්ද? y තියෙන්නේ y ට කලින් වවල් එකක් තියෙනවා. හරි? දැන් උදාහරණයක් විදිහට ගත්තොත් මේ play. හරි? play එකට කලින් මේන් තියෙනවා වවල් එකක්. ඒ වගේ අවස්ථාවලදී අපි y එහෙම්ම තියලා s එකතු කරනවා. හරිද? මේ හැරෙන්න තියෙන සියලුම අවස්ථාවලදී මොකද අපි කරන්නේ? මේ ස්පෙෂල් අවස්ථා ඇරෙන්න තියෙන සියලුම අවස්ථාවලදී verb එකේ අගට s එකක් එකතු කරනවා. හරි? තව පොයින්ට් එකක් ගත්තොත් මේ simple present tense එකේ තියෙන තව පොයින්ට් එකක් ගත්තොත් මොකද්ද? මම මේක මෙතන ලියන්නම්. අපි නෙගටිව් ෆෝම් එකට හරවද්දී අපි මේකේ යූස් කරනවා do not සහ does not. හරි? එතකොට අපි මේක ෆ්‍රැක්ෂන් ෆෝම් එකට හරවද්දී අපි do සහ does එක යූස් කරනවා. හරි? ඔන්න ඔය ටික තමයි අපිට simple present tense එක යටතේ ඉගෙන ගන්න තියෙන්නේ. හරි? ඔය ටික තමයි අපිට simple present tense එක යටතේ ඉගෙන ගන්න තියෙන්නේ. present tense එකේ මෙන්න මේ ටික හැරෙන්න තව ඔයාලට ඉගෙන ගන්න තියෙන්නේ මේ grammar rule ටික මේ ටික විතරයි. අපි usage එක පැත්තට ගියොත් එහෙම simple present tense එකේ හරි මම මේක මතක ඉන්න හරි usage එක පැත්තට ගියොත් එහෙම සාමාන්‍යයෙන් අපි මේ simple present tense එක use කරන්නේ මොන වගේ අවස්ථාවලටද? habit එක. හරි? habit එක. ඒ කියන්නේ අපි daily කරන දෙයක් පුරුද්දක් විදිහට කරන දෙයක් සඳහා තමයි අපි මේ simple present tense එක use කරන්නේ. හරි මේකේ key point විදිහට අපිට ගන්න පුළුවන් every කියලා මෙන්න මේ form එකක් එක්ක එක්ක day කියලා දෙන්න පුළුවන් Monday කියලා දෙන්න පුළුවන්. හරි මේ විදිහේ weekdays ටික දෙන්න පුළුවන්. හරි නැත්තම් තව point එකක් තමයි daily. හරි
daily කියන එක දෙන්න පුළුවන්. හරිද? එතකොට මෙන්න මේ point එක වාක්‍යයක කොහේ හරි තිබ්බොත් අපි දැනගන්න ඕනේ මේක මොකද්ද? මේක ඇවිල්ලා simple present tense එකට අදාළ වාක්‍යයක් කියලා. හරි? එතකොට simple present tense එක උච්චරයි. හරි? අපි ඊළඟට කතා කරමු මොකද්ද? past එකේ simple past tense එකට යද්දී verb එක past form එකට හැරෙනවා. හරි? මේක අපි ඉක්මනට කතා කරමු බලන්න. simple past tense. හරි? simple past tense එකේදී අපිට වැදගත් වෙන කරුණු විදිහට ගන්න තියෙන්නේ මොනවාද? ඈ simple past tense එකට යද්දී අපිට ගන්න තියෙන්නේ verb එක past එකට හැරෙනවා ප්‍රධාන ක්‍රම දෙකකට. හරි? regularයි irregular. හරි? තේරෙනවද? regular කියන්නේ අගට ed එකතු වෙලා මේකේ past tense එක verb එකේ past tense එක හැදෙන ඒවා අපි regular format එකේ verb කියලා අපි හඳුන්වනවා. හරි? irregular කියන්නේ මේක සම්පූර්ණයෙන්ම වෙනස්. හරිද? ඉපරයි. හරි? දැන් අපි මේක උදාහරණයක් විදිහට ගත්තොත් irregular එකේ මේක වෙනස් වෙන්නේ go කියන එක went වෙනවා. තේරුණාද? go කියන එක මේ සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා තියෙනවා went එක බවට. හරිද? එතකොට ඕක තමයි irregular form එක කියන්නේ. එතකොට මේකේ usage එකේ හරිද? අපිට key point විදිහට ගන්න පුළුවන් ගොඩක් දුරට yesterday වාගේ past time එකක් දීලා තිබ්බොත් හරිද? yesterday වාගේ වාක්‍ය කොතන හරි දීලා තිබ්බොත් අපි දන්නවා ඒක past tense එකට අදාළ වෙන්නේ කියලා. හරිද? එතකොට අපිට ගන්න පුළුවන් මේ වාක්‍ය කෙලින්ම මොකේද? මේ වාක්‍ය කෙලින්ම past tense එකට අදාළ වාක්‍යයක් කියලා ගන්න පුළුවන්. හරි? එතකොට ළමයි අපි සාමාන්‍යයෙන් future tense එකට ගියාට පස්සේ මොකද වෙන්නේ? will එක කෙලින්ම verb එකේ base form එක එනවා. හරි? continuous tense වලට ගියාට පස්සේ මොකද වෙන්නේ? am is කියන තුනේ එකක් සමග verb එකේ ing form එක එනවා. මේක past continuous වලට යද්දී was were සමග verb එක ing වෙනවා. හරි? future tense වලට යද්දී future continuous tense වලට යද්දී will be සමග verb එකේ ing form එක එනවා. හරි? ඕක තමයි මේ continuous tense තුනේ වෙනස් වෙන්නේ. හරි? මේක ගත්තොත් am එන්නේ I සමග is වෙනවා singular subject එක්ක present එකේ. හරි? එනවා plural subject එක්ක present එකේ. හරි?
එතකොට මේ am issa කියන දෙකටම පොදුවේ තමා was කියන එකේ ඉන්නේ. ඒකේ ඉන්නේ මොකද්ද? past එකේ යිට සහ singular වට. හරිද? මේ ආ එක තමා past එකට යද්දී verb එක බවට පත් වෙන්නේ. ඒකේ දෙනවා plural subject එක. හරි? ඔය ටික තමා අපිට කතා කරන්න තියෙන්නේ මෙන්න මේ continuous tense එකේ grammar rule කියන්නේ වාක්‍ය structure එකට අදාළව. හරි? මේකේ අපි usage එක ගත්තොත් එහෙම අපි මේකෙදි කතා කරනවා ongoing actions. හරිද? ඒ කියන්නේ මේ වෙලාවේ සිදු වෙමින් පවතින දේවල්. හරි? සිදු වෙමින් පවතින දේවල්. මේ කතා කරන වෙලාව තුල සිදු වෙමින් පවතින දේවල් ගැන කතා කරන්න තමයි අපි මේ continuous tense එක පාවිච්චි කරන්නේ. හරිද? මේක past continuous වලට යද්දී ඒ කතා කරපු වෙලාව තුල ඒදී සිදුවීමින් පැවතිලා තියෙන්න ඕනේ. හරිද? future continuous වලට යද්දී මොකද වෙන්නේ? ඒ කතා කරන වෙලාව අනාගතයේ කතා කරන වෙලාව තුල මොකද වෙලා තියෙන්න ඕනේ? ඊ ක්‍රියාව සිදුවීමින් පවතින්නේ. ඒ කතාවට වාචනය වෙන කාලය ඇතුලේ මේ ක්‍රියාව සිදු වෙමින් පවතින්න ඕනේ. හරි? මේකට තමයි අපි කියන්නේ continuous tense එකේ usage එක කියන්නේ. හරි? ඊට අමතරව වෙන present continuous එකේදී නේ present continuous එකට යද්දී අපි am is are plus going to කියන මෙන්න මේක අපි use කරනවා future actions ගැන කතා කරන්නේ. අනාගතයට අදාළ ක්‍රියාවන් ගැන කතා කරන්න අපි use කරනවා මේ present continuous am is going to. I am going to. හරි? මම සරල වාක්‍යයක් ලියන්න. එන්න මෙතනින් ලියන්න. I am going to start lesson. Hari? I am going to start lesson. Hari? මේකේ තේරුම තමයි මොකද්ද? මම පාඩම පටන් ගන්න යන්නේ. එතකොට මේක අපි සාමාන්‍යයෙන් මේ අතීත මේ වෙලාව තුල ongoing action එකක් නෙමෙයි. හැබැයි අපි future tense එකට අදාළව තමයි මේක use කරන්නේ. හරි? මේක පටන් ගන්න නෑ. හැබැයි පටන් ගන්න තමයි යන්නේ. කියන්නේ අනාගත කාලේදී පටන් ගන්නවා. හරි? තේරුණාද? මේ am is going to එක තමයි future actions කතා කරන්නේ. අපි present continuous tense එකේ. හරි? continuous tense එකේ තියෙන වැදගත් part එකක් තමයි මේක. හරි? එතකොට continuous tense ටිකත් අපි කතා කරලා ඉවරයි. මේ future continuous එකේ subject singular උනත් plural උනත් අපි will be සමග verb එක ing form එකකින් තමයි දාන්නේ. හරි? එතකොට මම මේ ටික මකා ගන්නවා.
හරි? අපි යම් perfect tense වලට present perfect එකේදී වෙනස් වෙන්නේ has have සමග verb එක we3 කියන්නේ මොකද්ද? we3 කියන්නේ past participle form එක. හරිද? ඒ කියන්නේ go එක ගත්තොත් මේක went එක වෙනවා, මේක gone එක වෙනවා. මේක be base එක, හරිද? මේක be past එක, මේක we3 නැත්තම් past participle form එක. හරි? එතකොට මේක perfect tense වලට යද්දි මොකද වෙන්නේ? had එක we3 එක එනවා. future perfect වලට යද්දි will එක have එක we3 එක එනවා. හරි? අපි මේක use කරන්නේ හරි? අපි මේක use කරනවා මොකේද? අපි perfect tense එක use කරන්නේ අතීතයේ පටන් ගත්ත ක්‍රියාවක්. හරි? අතීතයේ පටන් ගත්ත ක්‍රියාවක් වර්තමානයේ සමග වර්තමානයේ දක්වා කන්ටිනියු වෙලා තියෙනවා. හරි? ඒ කියන්නේ මේ සරල උදාහරණයක් විදිහට ගත්තේ මෙන්න මේව ලියන්න පුළුවන්. මම මේක සිංහල වාක්‍යයක් ආශ්‍රයෙන් පැහැදිලි කරන්නම්. මම ගන්නම් කමල් බත් කාලා තියෙනවා. හරි? එතකොට අපි මේ කාලා තියෙනවා කියන එක කියන්න තමයි මෙන්න මේ perfect tense use කරන්නේ. එතකොට මේක ගත්තම මේ ඉතින්ලා තියනවා කියන්න තමයි අපි මේ perfect tense එක use කරන්නේ සිංහලෙන්ම ගත්තොත්. හරිද? එතකොට මම මේක ඉංග්‍රීසියෙන් හැදුවොත් වෙන්නේ Kamal has eaten rice. හරි? කමල් බත් කාලා තියෙනවා. හරි? ඕක තමයි අපි සාමාන්‍ය perfect tense වල use කරන්නේ. හරි? අපි ඕක තමයි සාමාන්‍ය perfect tense වල එන සරල තේරුම. හරි? එතකොට අපි මේකෙදි සාමාන්‍යයෙන් use කරන يعني අර sub දැන් මේ usage එකනේ මම කිව්වේ. ඒ කියන්නේ මොකද්ද? ඒකට අතීතයේ පටන් ගන්න වර්තමානයේ දක්වා සම්බන්ධයක් තියෙන ඒවා. හරිද? අතීතයේ පටන් ගන්න අතීතයේ මෙවලා වගේ අතීතයේ පටන් ගන්න වර්තමානයේ දක්වා සම්බන්ධයක් තියෙන ඒවා ගැන කතා කරනකොට perfect tense අපි use කරන්නේ. හරිද? එතකොට මේකේ විශේෂ key point ටිකක් තියෙනවා. අපි සාමාන්‍යයෙන් මේ just එක හරිද? never එක get එක
හරිද? මෙන්න මේ වාගේ words වාක්‍යයේ තියෙනවා නම් කොතනක හරි අපිට පොඩි දල අයිඩියා එකක් ගන්න පුළුවන් මේක perfect tense එකට අදාළ විය යුතුයි කියලා. හරිද? එතකොට ඒක තේරුමත් එක්ක ගන්න ඕනේ. හරි? ඒක දැන් අපිට ගොඩක් දුරට මේක මේ tenses භාවිත වෙන්නේ පාවිච්චි කරන්න වෙන්නේ මොන අවස්ථාවලදීද? පාවිච්චි කරන්න වෙන්නේ අපිට අර correct verb form එක හොයද්දී. හරි? එතකොට ඒක වාක්‍ය ගලාන ඇවිල්ලා හරි මුලින්ම identify කරගන්න ඕන මොකද්ද? ඒක තියෙන මොන tense එකෙන්ද? හරිද? past එකද? future එකද? present එකද? හරිද? ඒවා එක මේ just එක හා never එක වාගේ තිබ්බොත් නැත්නම් yet එක වාගේ තිබ්බොත් අපිට නිගමනයකට එන්න පුළුවන් මේක perfect tense එකට අදාළ විය යුතුයි කියලා අපි perfect tense එකෙන් මේක තියන්න පුළුවන්. හරි? එතකොට perfect and continuous tense වලට යද්දී හරි මේක සරල අයිඩියා එකක් ගන්න මේක ලොකු පාඩම. දැනට ඔය වගේ අයිඩියා එකක් තිබ්බම හරි perfect and continuous tense වලට යද්දී has have been verb එක ing form එකකින් මේක had been verb එක ing මේක එන්නේ will have been verb එක ing. හරිද? එතකොට perfect and continuous tense වලදී ඔන්න ඔය විදිහට තමයි structures ගොඩ නැගෙන්නේ. හරි? අපි මේක එතකොට use කරනවා මොකක් මොනවායි කාලයක් ගැන කතා කරන්න නම් මේක use කරන්නේ අපි මේක use කරන්නේ අතීතයේ පටන් ගන්න මේ දක්වා කන්ටිනියු වෙන ක්‍රියාවක් හෝ හරි මේ ළඟම කියන්නේ වර්තමානයේ ඉවර වෙච්ච අපිට වර්තමානයේ ඉවරුණා කියලා දැක් ගන්න පුළුවන් සාක්ෂි තියෙන ක්‍රියාවක් සමග ඒ ක්‍රියාවක් ගැන කතා කරන්න තමයි අපි use කරන්නේ මෙන්න මේ perfect and continuous tense. හරිද? අපි සාමාන්‍යයෙන් මේකේ key point විදියට ගන්න පුළුවන් for එක සහ since එක. හරි? for එක සහ since එක මේකේ key points විදියට ගන්න පුළුවන්. තේරුණාද? එතකොට perfect and continuous tense ටික අපි ඔය විදිහට සරලව කතා කරලා ඉවර කරන්න පුළුවන්. හරි මේ සියල්ල ගැඹුරු පාඩම් හරි සරලව යන්නේ. මොකද මේක වැදගත් මට්ටම දක්වා කොමනක් අපි කතා කරමු ටෙන්ස් එකට බැහැලා කරන්න කාලයක්. මෙති නිසා මේ වෙලාවේ හැබැයි අවශ්‍ය දේවල් ගොඩක් මේක තුලින් කවර් වෙනවා. හරිද? එතකොට ටෙන්සස් 12ම තමයි කොට නැගෙන්නේ. හරි? කාට හරි මේක මේ අපි කියමු සාමාන්‍ය මේ තියෙන්නේ මොනවාද මේ තියෙන පොසිටිව් ෆෝම් එකේ වාක්‍ය ගොඩනගෙන ආකාරය. හරිද? මේක නෙගටිව් කරන්න ඕන නම් මේ කන්ටිනියස් ටෙන්ස් වල මේ am is are වලට not එකතු කරලා verb එක ing තියන්න පුළුවන්. හරිද? past continuous වලට යද්දි මේ was එකට not එකතු කරලා verb එක ing වලින් තියන්න පුළුවන්. මේ will මේ හැම වෙලාවෙම future tense වල අපි කරන්නේ මොකද්ද? future tense වල මේ will එකට තමයි අපි හැම වෙලාවෙම not එක එකතු කරන්නේ.
හරි future tense වල අපි will එක තමයි not එක එකතු කරන්නේ. අනිත් ඒවාගේ මේ verb එකට කලින් තියෙන helping verb එකට තමයි එකතු කරන්නේ. හරි දැන් මේ මෙතන බැලුවොත් එහෙම මේ හැම එකක්ම මේ main verb එක සහ helping verb එක කියලා ප්‍රධාන කොටස් දෙකක් ඇතුලේ තමයි තියෙන්නේ. හරි දැන් මේ will be කියන එක ගන්නකො. will be verb එක ing. මේකට අපි කියන්නේ main verb එක. මේකට කියන්නේ අපි helping verb එක. හරි නැත්තම් auxiliary verb එක කියන්නේත් මේකම තමයි. උපකාරක ක්‍රියාපදේ සහ ප්‍රධාන ක්‍රියාපදේ. අපි මේ positive ඉඳන් negative වලට හරවද්දී මෙන්න මේ උපකාරක ක්‍රියාපදයට තමයි not එක දාන්නේ. හරි? එතකොට positive එක fraction form වලට හරවද්දී මේ උපකාරක ක්‍රියාපදය තමයි ඉස්සරහට ගෙනියන්නේ. හරිද? එතකොට negative positive වෙන negative fraction වලට හරවද්දී අපි මොකද කරන්නේ? negative form එකෙන් ලියලා ඒකේ not එකත් සමග කෙටි යෙදුම එක්ක ඉස්සරහට ගෙනියනවා. නැත්තම් ඒ වාක්‍ය එහෙම තියලා ඒකෙත් උපකාරක පදය ඉස්සරහට ගෙනියනවා. කොහොම තමයි form 4 හැදෙන්නේ. හරි? එතකොට මේ negative fraction වලට WH word එකක් මුලින් දැම්මහම negative WH fraction එක හැදෙනවා. positive fraction එකට WH word එකක් ඉස්සරහින් දැම්මහම ඒකට අපි කියනවා positive WH fraction කියලා. හරි? ඊට අමතරව plus tag සහ minus tag කියලා sentence pattern දෙකක් තියෙනවා. ඒක ගොඩක් දුරට අදාළ වෙන්නේ නැහැ. හැබැයි මම කියන්නම් tag plus වලදී මොකද වෙන්නේ? plus tag වලදී අපි positive form එකෙන් ලියලා හරිද? positive form එකෙන් ලියලා කමාවක් දාලා මේ අපි මෙතන ලියනවා helping verb එක negative එකෙන් ලියලා මෙතෙන්ට දානවා subject එක. ඕනම tenses එක්ක පොදු format එක positive form එක ලිව්වා helping verb කමාවක් දැම්මා positive form එක ලිව්වා කමාවක් දැම්මා helping verb එකේ negative form එක ලිව්වා මෙතෙන්ට plus එක දාලා subject එක නැත්තම් මේ plus එක නෑ helping verb එකේ negative form එක දැම්මා subject එක දැම්මා. හරි? කොහොම තමයි ගොඩ නැගෙන්නේ. හරි? tag minus වලට යද්දී negative එක ලිව්වා negative form එක ලිව්වා කමාවක් දැම්මා මෙතෙන්ට ලියනවා අපි helping verb එකේ positive එක. හරි? helping verb එකේ positive එක ලිව්වා subject එක දැම්මා. හරි අපි සාමාන්‍ය plus tag වල ඔය අරක කරා නේද? හරි plus tag වල අර ධන පැත්තට තමයි ධනාත්මකව තමයි ඔයා මේක කරා නේද? හරි මේ minus tag වල ඔයා මේක කරේ නෑ නේද? ඍණාත්මක පැත්තට යන්නේවා minus tag ධනාත්මක පැත්තට යන්නේවා plus tag කියලා අපි හඳුන්වනවා. හරිද? එතකොට ඒක ගොඩ නැගෙන්නේ කොහොමද? මේ positive form එක මේක දැම්මා. මේක negative form එක දැම්මා, කමාව දැම්මා. මෙතෙන් positive form එක දැම්මා. subject එක දැම්මා. අගට fraction mark එක එනවා. හරි? තේරෙනවද? ඔය ටික තමයි එතකොට අපිට කතා කරන්න තියෙන්නේ active voice එකේදී.
හරිද? ඊට පස්සේ අපි කතා කරමු මොකක් ගැනද? ඊට පස්සේ අපි කතා කරමු පැසිව් වොයිස් ගැන. හරි? පැසිව් වොයිස් sentences 8යි තියෙන්නේ. ඒකේ ඉන්නේ කොහොමද? simple. හරි? ඊට පස්සේ එනවා continuous. හරි? ඊට පස්සේ එනවා perfect. හරි? කොහොම වෙන්නේ මේකත් එතකොට past එක sorry අපි මුලින්ම ගමු present form එක. present past සහ future කියන format තුනෙන් එනවා. අපි මේක ටග් ගාලා table එකක් හදාගත්තොත් එහෙම මේකෙත් මම මුලින් කිව්වා වගේ මොකද වෙන්නේ? verb එක විතරයි වෙනස් වෙන්නේ. හරි? verb එක විතරයි වෙනස් වෙන්නේ. හරි? අපි සාමාන්‍යයෙන් simple present tense එකේදී මේකේ ඉන්නේ am is are plus verb එක tree. ඒ කියන්නේ past participle form එකකින් එන්නේ. හරි? past එකට යද්දි මොකද වෙන්නේ? was were be tree එක එනවා. හරිද? simple future එකට යද්දි will be plus be tree එක එනවා. හරි? එතකොට passive එකේ simple sentences තුන ඔච්චරයි. හරි? ඊට පස්සේ අපි යනවා continuous tense වලට. ඒකේ ඉන්නේ am is are කියනවා. ඊට පස්සේ being කියලා being එක එනවා. ඊට පස්සේ එනවා verb past participle එක. හරිද? past continuous වලට යද්දී මොකද වෙන්නේ? was එකයි were එක එනවා. being එනවා. verb tree එක එනවා. හරි? future continuous tense එක අපි passive වල use කරන්නේ නැහැ. හරි? ඊට පස්සේ present perfect වලට යද්දි මොකද වෙන්නේ? has, have, been, be. हरे has have been P3 එකේනවා past එකට යද්දි had been P3 එකේනවා future perfect වලට යද්දි will have been P3 එකේනවා හරි එතකොට ඔහොම තමයි අපි ටෙන්සස් ටික තියෙන්නේ. හරි ටෙන්සස් 20 හරිද? ටෙන්සස් 20 verb එක වෙනස් වෙන විදි ටික ඔය ටික පමණයි. හරිද? එතකොට මෙන්න මේ grid දෙක ඇතුලේ ඔයාලගේ තියෙනවා ටෙන්සස් 20ම. හරි? අපි ඊළඟට බලමු මේ කර්තෘකාරක වාක්‍යයක් කර්මකාරක වාක්‍යයක් බවට හරවන්නේ කොහොමද කියලා. හරි? මම ඒකට සරල වාක්‍යයක් ගන්නම්. The teacher
teaches English. හරිද? ගුරුතුමිය ඉංග්‍රීසි උගන්වනවා. හරි. මේක මොකද්ද? active voice. හරි. මේ වගේ වාක්‍යයක් අපි පැසිව් කරද්දී මුලින්ම අල්ල ගන්න ඕනේ කෙනා තමයි කවුද? verb එක. මොකද මේක කොට නැගිලා තියෙන්නේ verb එක මත depend වෙලා. හරි. අපි දැන් හොයාගත්ත verb එක. හරි. මේ subject එකට active voice වල subject එකට පස්සේ තියෙන verb එකනේ. හරි. මෙන්න verb එක හොයාගත්තා. හරිද? මේ verb එකේ වැදගත් දෙයක් තියෙනවා. මෙන්න මෙතන ch වලින් අවසන් වෙලා තියෙනවා. හරිද? ඊට පස්සේ මෙන්න මේක es එකතු කරලා තමයි අවසන් වෙලා තියෙන්නේ. හරිද? අපි මේ verb එකෙන් හොයා ගන්නවා අංක 1ටම මොකද්ද මේකේ tense එක කියලා. හරිද? දැන් මේ subject singular අගට es එකතු වෙලා තියෙනවා. එතකොට අගට es එකතු වෙන්නේ මොන tense එකේද? අගට es එකතු වෙන්නේ simple present tense එකේ. අපි tense එක හොයාගත්තා. එතකොට මොකද්ද? simple present tense කියලා. හරි? ඊට පස්සේ අපි හොයාගන්න ඕනේ මේකේ object එක මොකද්ද කියලා. අපි මෙන්න මේ verb එක හොයාගෙන මේකෙන් අපි ප්‍රශ්න දෙකක් අහනවා. what, whom, හරිද? මොනවාද? කාටද? හරි? සමහර වාක්‍යවල තියෙනවා මේ දෙකටම රෙස්පොන්ස් කරනවා. ඒ කියන්නේ මේ දෙකටම පිළිතුරක් තියෙනවා. මොනවාද උගන්වන්නේ? මෙන්න තියෙනවා ඉංග්‍රීසි. එතකොට මේක මොකද්ද? මේක ඔබ්ජෙක්ට්. හරි, මේක තමයි මේ වාක්‍ය ඔබ්ජෙක්ට් එක. අපි මේ වාක්‍ය මෙහෙම ගොඩනගනවා කියන්නේ the teacher teaches English to students. හරි, ගුරුතුමිය ළමයිට ඉංග්‍රීසි උගන්වනවා. සිසුන්ට ඉංග්‍රීසි උගන්වනවා. කාටද උගන්වන්නේ? අන්න සිසුන්ට කියලා තියෙනවනේ. නේ? එතකොට ඒක ඔබ්ජෙක්ට් එකක් විදිහට ගන්න වෙනවා. හරි, හැබැයි මේ වාක්‍යයේ තියෙන්නේ මොකද්ද? මේ මොනවාද උගන්වන්නේ කියන එක විතරයි අවශ්‍ය එකක් ඇවිල්ලා තියෙන්නේ. එතකොට ඒක මොකක් වෙනවද? හරි, මෙන්න හම්බ වෙන ඔබ්ජෙක්ට් එක. එතකොට මෙයා සබ්ජෙක්ට් එක. හරි. ඔන්න දැන් අපි මේ සබ්ජෙක්ට් එකයි tense එකයි ඔබ්ජෙක්ට් එකයි තුන හොයාගත්තා. හරි. අපි දැන් මේකේ මේකට අනුව තමයි තියෙන්නේ. අපි දැන් මේක හරවන්න යන්නේ මොකේද? passive voice වලට. හරි, අපි මේක හරවන්න යන්නේ passive voice වලට. තේරුණාද? ඔය passive voice වලට හරවද්දී අපි මේ active voice එකේ object එක passive voice එකේ subject එක විදිහට use කරන්න නැත්නම් මුලට ගන්න. හරි, අපි මේ object එක මුලට ගමු අපේ මේ structure එකට අනුව English. හරි. එතකොට අපි කතා කරා මේක ඇවිල්ලා simple present tense එකටනේ අදාළ වෙන්නේ. හරි, අපි එතකොට බලමු passive වල simple present tense එක තියෙන්නේ කොහොමද? මේ තියෙන්නේ simple present tense එක. ඒකට අනුව English කියන එක ඒක වචනේ හින්දා අපි is එනවා. මේ teach කියන එකේ මේක irregular verb එකක්. එතකොට මේක මොකද වෙන්නේ? taught වෙනවා. English is taught. හරිද? ඊට පස්සේ මේ by form එක දානවා. හරිද? by දාලා subject එක ලියනවා the teacher. හරි? කොහොමද වෙන්නේ? ඉස්සරෝම අපි object verb එක හොයා ගන්නවා.
verb එක හොයාගෙන verb එකෙන් tense එක හොයාගන්නවා. ඊට පස්සේ අපි verb එකෙන් ප්‍රශ්න දෙකක් අහනවා. මොනවාද සහ what සහ whom. කාටද උගන්වන්නේ මොනවාද උගන්වන්නේ. එතකොට මේ වාක්‍යයට අනුව වෙනවා මොනවාද උගන්වන්නේ ඉංග්‍රීසි කියලා. එතකොට ඉංග්‍රීසි කියන්නේ මොකද්ද? ඉංග්‍රීසි කියන්නේ මේ වාක්‍ය ඔබ්ජෙක්ට් එක. හරි? ඊට පස්සේ අපි මේකේ හදාගත්ත කර්මකාරක වාක්‍ය ඇක්ටිව් වොයිස් වලට අදාළව වෙනම හදාගත්තා. අපි මොකද්ද? අපි වෙනම හදාගත්ත ස්ට්‍රක්චර් එක. අපි දානවා ඊට පස්සේ ස්ට්‍රක්චර් එකට ඒ ස්ට්‍රක්චර් එකට අනුව මේකේ ඔබ්ජෙක්ට් එක මුලින්ම එන්න ඕනි. ලියාගත්ත ඉංග්‍රීසි. මේකේ ටෙන්ස් එක ඊට පස්සේ verb එක එන්නේ ටෙන්ස් එකට අනුව. හරි? මේ ටෙන්ස් එක simple present. simple present එක passive වලට යද්දී am is plus verb 3 එක එනවා. හරිද? එතකොට අපිට ගන්න පුළුවන් මේ ඉංග්‍රීසි කියන එක ඒකවචන විදියට සලකන හින්දා මෙතන am is වලින් is එක ගන්න පුළුවන්. අර මේ teach කියන එකේ v3 එක taught කියලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි by form එක එනවා සහ ඊට පස්සේ subject එක එනවා the teacher. හරි මේක නැවත ඇක්ටිව් වොයිස් වලට හරවද්දි මොකද ගන්නෙ? අපි දන්නවා මෙතන තියෙන්නේ සබ්ජෙක්ට් එක මේක verb එක මේක ඔබ්ජෙක්ට් එක කියන්නේ. හරි එතකොට අපි මොකද කරන්නේ? සබ්ජෙක්ට් එක ගන්නවා මුලට the teacher. හරිද? is taught තියෙන්නේ simple present එකේ passive වල. simple present එකේ active වල තියෙන්න ඕනේ verb එක base එක අර teacher singular කියනවා නම් හරිද? teacher singular හින්දා singular subject එකක් හින්දා අපි මේකට s එකතු ගන්න ඕනේ. හැබැයි මෙතන ch තියෙන හින්දා es තමයි එකතු ගන්නෙ. the teacher teaches ඊට පස්සේ object එක දානවා English කියන එක. හරි. ඔන්න ඔය විදිහට තමයි active passive voice වලට හැරලා තියෙන්නේ. හරි. එතකොට ඔය ටික තමයි වැදගත් තියෙන්නේ. එතකොට අපිට මේ ටේබල් දෙකෙන් කතා කරන්න තියෙන ටික මෙන්න මෙච්චරයි. හරි? ඊට පස්සේ අපිට කතා කරන්න තියෙන්නේ මොනවාද? ඊට පස්සේ අපිට කතා කරන්න තියෙන්නේ මෙන්න මේ ටිකෙන් හැදෙනවා අපිට පේපරේට එනවා මොනවාද? ඒ වාක්‍ය ජොයින් වෙලා හැදෙනවා මොනවාද? වාක්‍ය ජොයින් වෙලා හැදෙනවා sentence pattern ටික. හරිද? මේ වාක්‍ය ජොයින් වෙලා හැදෙනවා sentences pattern ටික. අන්නේ pattern ටික ගැන කතා කරන්න තියෙනවා. මේ pattern ටික ගැන කතා කරන්න මම මේක ඉස්සලා clean කරගන්නවා. හරි මම board එක clean කරගෙන අලුතෙන්ම අපි sentence pattern ටික ගැන කතා කරමු. හරි? හරි අපි ඊළඟට බලමු
patterns ටික මොනවද කියලා. හරි. අපිට මෙහෙම ගන්න පුළුවන් නිකන්. පළවෙනි එක subject එක එනවා. හරි. was තියෙනවා. verb එක ing form එකෙන් තියෙනවා. හරිද? ඊට පස්සේ when එක ඇවිල්ලා subject එක ඇවිල්ලා verb එක past form එකෙන් තියෙනවා. හරිද? I was teaching මම උගන්වමින් හිටියා when he came. හරි. මෙන්න මේ වාක්‍ය එන්න පුළුවන්. මේවා කෙලින්ම ඔයාලගේ correct word form එක වෙනකොට මෙන්න මේ වාක්‍ය තියෙන්න පුළුවන්. හරි. අපි යන් දෙවෙනි format එකට. මේවා තමයි ලකුණු. හරි. while subject plus was verb plus verb ing ඇවිල්ලා ක්‍රමාවක් දාලා subject plus verb to එකෙන් ලබනවා. හරි. උදාහරණයක් ගත්තොත් while Kamal was coming. Kamal එන අතරේ නිමල් wait. Kamal එන අතරේ නිමල් ගියා. හරි. ඕක තමයි ගන්න පුළුවන් දෙවෙනි වාක්‍ය පැටර්න් එක. තුන්වෙනි වාක්‍ය පැටර්න් එක ගත්තොත් එහෙම ගන්න පුළුවන් subject plus at plus verb 3 කියන්නේ past participle form එක plus before plus subject plus V2. Right? She had gone before I came. මම එන්න කලින් ඒ ගිහිල්ලා. හරිද? She had gone before I came. හරි. අපි යම් හතරවෙනි sentence pattern එකට. මේක ඔයාලගේ papers තුල තියෙන sentences pattern. හරි. After subject plus and plus V3 क्रमाවක් පිටුවා subject plus V2. After you had left the
reached. හරි. ඔයාලා ගියාට පස්සේ එයාලා ආවා. හරි. මේක තව sentence pattern එක. හරි. ඊට පස්සේ තව pattern එකක් ගන්න පුළුවන් පස්වෙනි pattern එක විදිහට අපිට if එක එනවා. subject V1 එක එනවා. හරිද? ක්‍රමාවක් ඇවිල්ලා subject plus will plus V1. If I win a lottery, I will help you. If I win a lottery, මම ලොතරැයි එකක් දිනුවොත් මම ඔයාලට උදව් කරන්න. හරි එතකොට මේ විදිහට අපි මේ sentence pattern පහක් ගැන කතා කරා. මේ subject මේ while එක කියන එක, මේ before එක කියන එක, after එක, මේ if එක එන එක ගැන අපි කතා කරලා ඉන්නේ. හරි කාට හරි දාගන්න post කෙනෙක් ඉන්නවා දාගන්න පුළුවන්. හරි අපේ අවසාන pattern එක තමයි මෙතන ලියන්න 6. ඒ කියනවා subject plus will have plus subject will have plus V3 එක එනවා plus by time plus subject plus V1. හරි अब මෙහෙම ලියන්න පුළුවන් the government will have finished the project by the time they want. හරි මෙතන කතා කරේ අපි මේ by the time එකත් එක්ක තමයි අපි මෙතන කතා කරේ. හරි ඊට අමතරව අපි හදපු මෙන්න මේ හරි A-level general English night mission seminar. හරි මෙන්න මේ speed revision tute එකේ තව තියෙනවා patterns ටික. හරි මේ ටික ඔයාලා බලා ගන්න. මේ විදිහම තමයි patterns ටික තියෙන්නේ. හරි ඒ ටික බලා ගත්තාම පොඩි. හරි එතකොට අපි active voice 12 කතා කරා, passive voice 8 කතා කරා.
ඒ වගේ විශේෂ අවස්ථා කතා කරා. ඇක්ටිව් වොයිස් එක පැසිව් වොයිස් එක කරන්නේ කොහොමද? පැසිව් වොයිස් එක ඇක්ටිව් වොයිස් එක කරන්නේ කොහොමද කියලා කතා කරා. ඊට පස්සේ ස්පෙෂල් ටෙන්සස් පැටර්න්ස් 6ක් ගැන කතා කරා. මීට අමතරව අපිට කතා කරන්න තියෙන්නේ ටෙන්සස් 4 වෙන පැටර්න්ස් ටිකක් තමයි. ඒ ටික මම කිව්වා මෙන්න මේ නයිට් මිෂන් සෙමිනාර් ටියුට් එක ඇතුලේ තියෙනවා. ඒ ටික ඔයාලට බලා ගන්න පුළුවන්. හරි. එතකොට අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙච්ච පාඩම් ටික මේ විදිහට කතා කරලා ඉවරයි. හරි. මම හැමදේම කියනවා වගේ අපිට ඔයාලට පොඩි පුෂ් එකක් දෙන්න පුළුවන්. හරි. ඊටු ටික ඔයාලා දැනුමින් යන්න ඕනේ. හරි. අනිවාර්යෙන් මේ පැටර්න්ස් වලින් තමයි ඔයාලගේ correct form of the verb කියන ප්‍රශ්නේ ගොඩනගන්නේ. හරිද? ගොඩක් කට්ටියට මිස් වෙන තැනක් තමයි මෙන්න මේ පැටර්න්ස් ටික. හරිද? මෙන්න මේ පැටර්න්ස් ටික ඔළුවේ තියෙන ඕනම කෙනෙක්ට සාමාන්‍ය ටියුට් එකේ තව පැටර්න්ස් ටිකක් දාලා දෙනවා. ඒ ටිකයි එතකොට ඇක්ටිව් වොයිස් වල සහ පැසිව් වොයිස් වල මම කී පොයින්ට් ටිකක් දුන්නා. ඒ කී පොයින්ට් ටිකයි ඔළුවේ තියෙනවා නම් correct form of the verb කියන ප්‍රශ්නේ ලකුණු 10 ගන්න එක මහ ලොකු දෙයක් නෙමෙයි. නැත්නම් gediya pitin ඔයාලට සාප්පිය දාගෙන යන්න පුළුවන් ලකුණු 10ක් තමයි ඒ තියෙන්නේ. හරි. එතකොට මම හිතනවා මේ වෙනකම් කරපු ඔක්කොම ටික ක්ලියර් ඇති කියලා. මොකක් හරි ප්‍රශ්නයක් තිබ්බොත් මට මැසේජ් එකක් දාලා ඔයාලට අහන්න පුළුවන්. හරි. එතකොට ළමයි අදට අපි කතා කරන්න බලාපොරොත්තු වෙච්ච මම ඔයාලට පොරොන්දු වෙච්ච විදිහට ටෙන්සස් ටික ඔක්කොම ඉවර කරලා තියෙන්නේ මේ වෙද්දි. එතකොට මම අද මෙතනින් ක්ලාස් එක නවත්තන්න. ඔයාලා සියලු දෙනාටම සුබ දවසක්. මතක තියාගන්න කැම්පස් ජීවිතේ යුනිවර්සිටි ලයිෆ් එක ඇතුලේ ඔයාලට ඉංග්‍රීසි කියන එක නම්බර් 1 වෙනවා. මොකද ප්‍රශ්නයක් අහන්න ඉගෙන ගන්න සහ ප්‍රශ්නෙකට උත්තර දෙන්න ඔයාලට ඉංග්‍රීසි ඕන නැහැ කියන මතක ඇතුව යුනිවර්සිටි ලයිෆ් එකට එන්ටර් වෙනවා නම් ඔයා අනිවාර්යෙන් ඉංග්‍රීසි ටික හදාන යන්න. නැත්තම් අර අඳුරේ අත ගන්නවා වගේ දෙයක් තමයි ඔයාලට වෙන්නේ. හරි එහෙනම් හොඳට මහන්සිලා වැඩ කරලා කොහොම හරි එක්සෑම් එකට දාන්න. ඔයාලා සියලු දෙනාටම සුබ දවසක්.